හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද අපිට ගොඩාක් විශේෂ දවසක්. ඉතින් ඒ ඇයිද කියලා දන්නවද? ඔයාලා කවුරුත් ආදරය කරන සෝටික්ගේ අපේ මියුලි සාරයා ලිටිල් ගර්ල්ගේ අවුරුදු 2 උපන්දින සමරම තමයි මම මේ විදිහට වීඩියෝ එකකින් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් අපි ඉස්සල්ලාම ආවා සෝටික්ගේ බර්ත්ඩේ පාටි එක තියෙන හොටෙල් එකට. ඉතින් දැන් අපි මේ හදන්නේ සෝටික්ගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරගන්න. ඉතින් ෆොටෝ ෂූට් එකත් කරලා ඉවර වෙද්දී සෝටික්ගේ කේක් එක ආවා. ඉතින් ඇත්තටම කේක් එක මම හිතුවටත් වඩා ලස්සනට තිබ්බා. ඉතින් කේක් එක හදලා දීපු අක්කටත් ගොඩාක් තෑන්ක් කරනවා මේ ලස්සන දවස තවත් ගොඩාක් ලස්සන කරාට. ඉතින් මම හිතනවා ඔයාලත් සෝටික්ගේ බර්ත්ඩේ එකට ඔයාලගේ ලස්සන කමෙන්ට් එකකින් විශ් කරයි සුබ පතයි කියලා. ඉතින් සෝටික්ගේ බර්ත්ඩේ පාටි එකේ ඩෙකරේෂන් කරගත්තේ මම. ඉතින් සෝටික්ගේ බර්ත්ඩේ පාටි එකේ ඩෙකරේෂන් එකේ ෆයිනල් ලුක් එක තමයි මේ විදිහට තියෙන්නේ. ඉතින් ඇත්තටම ගොඩක් ලස්සනට තිබ්බා. ඉතින් මගේ සපෝට් එකට එහා පැත්තේ විතර මල්ලි ආවා. ඉතින් අසුරු මල්ලි මට ගොඩක් හෙල්ප් එකක් දුන්නා බැලුම් පොම්බන්න එහෙම. ඉතින් අසුරු මල්ලිටත් තැන්ක් යූ කරනවා මේ වෙලාවේ. ඉතින් අපේ බර්ත්ඩේ එකට එන අයට අපි සලාම වෙල්කම් ඩ්‍රින්ක් එකක් ප්ලාස්ටි කරලා දුත් තිබ්බා. ඉතින් වෙල්කම් ඩ්‍රින්ක් එකක් බීලා ඔන්න සෝටික්ගේ යාළුවෝ නැන්දිලා ආච්චිලා ඔක්කොම ආවා පාටි එකට. ඉතින් අපි දැන් හදන්නේ සෝටික්ගේ බර්ත්ඩේ කේක් එක කපන්න. ඉතින් බර්ත්ඩේ කේක් එක කපන්නත් කලින් අපි ෆොටෝස් ටිකක් ගහගත්තා. මොකද කේක් එක කැපුවට පස්සේ ඉතින් කැත වෙනවනේ. ඊට පස්සේ අපි හදන්නේ ඔන්න මමයි සෝටික්ගේ තාත්ති එකතු වෙලා බර්ත්ඩේ කේක් එක කපන්න. ඉතින් සෝටික්ගේ නම් අද ඉන්නේ හරිම හැපි එකේ. යාට ගොඩාක් සතුටුයි. ඉතින් වචන වලින් කතා කරලා තාම කියන තේරුමක් නැති වුණාට එයාගේ හැසිරීමෙන් එයාගේ මූණෙන් අපිට පේනවා එයාගේ සතුට. ඉතින් අපේ සෝටික්ගේ තමයි අපේ ජීවිතේට අපි දෙන්නගේ සතුට දෙගුණ කරලා අපිට අරගෙන ආවේ. ඉතින් අතම කිව්වොත් අපේ සතුට වාසනාව මේ හැම දෙයකම යතුරු අරන් ආවේ සෝටික්ගේ තමයි. ඉතින් පාටි එක ඔන්න විදිහට හැමෝම ගොඩාක් එන්ජොයි වුණා. එන්ජොයි කරා. ඉතින් ඊට පස්සේ මම කේක් එක කැපලා ඉවරලා ඇවිල්ලා ඉන්න කට්ටියට ඔක්කොටම ට්‍රේ එකකට දාලා ඇල්ලුවා කේක් එක. ඉතින් කේක් එක නම් ඇත්තටම රසයි. ගොඩක් අය කිව්වා කේක් එක රසයි කියලා. ඒ වගේම කේක් එක දැක්ක ගමන් ඇහුවේ කේක් එක කවුද හැදුවේ? කේක් එක කොහෙන්ද හැදුවේ? හරිම ලස්සනයි කියලා. ඉතින් කේක් එක හදපු මම ඕඩර් එක දාපු ද කේක් රූම් එකේ අක්කට ගොඩාක් thank you. ඉතින් මේක මතක් කරන්න ඕන අදට මගේ මේ YouTube channel එකටත් අවුරුද්දක් වෙනවා. මොකද මම සෝටික්ට අවුරුද්දට තමයි මේ YouTube channel එක පටන් ගත්තේ. ඉතින් මෙතෙක් කාලයක් එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම thank you කරනවා මේ වෙලාවේ. ඉතින් අපි හතමාර වෙද්දී අපේ කැම ටේබල් එක ලෑස්ති කරලා ඕපන් කරා. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරපු කැම මෙනු එක. ඉතින් ඇත්තටම මේ වෙලාවේ Lotus Grand New හොටෙල් එකේ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ පාටි එකේ කැම ටේබල් එකත් හරිම ලස්සනට යාලා ලෑස්ති කරලා තිබ්බා. ඉතින් ඒකෙන් තවත් ලස්සන වුණා. ඒ වගේම කැම ගොඩාක් රසට තිබ්බා. ආපු අයත් කිව්වා කැම ගොඩාක් රසයි කියලා. ඒ වගේම සර්විස් එක ගොඩාක් අපිට හෙල්ප් එකක් දුන්නා. එයාලටත් ගොඩක් ස්තුතියි. එයාලගේ සර්විස් චාර්ජ් එක එහෙම ඇත්තටම අපිට ලොකු යක් කියන්නේ හරිම හෙල්ප් යාලා අපිට හෙල්ප් කරා ගොඩාක්. ඉතින් මේ තියෙන්නේ අපේ කැම ටේබල් එක පාටි එකේ සෝටික්ගේ. ඉතින් හැමෝම කැම රසයි කිව්වා. ඒ වගේම ඉතින් හැමෝම මම හිතනවා හිතයි බඩයි ඔක්කොම පිරෙන්න කැම කන්න නැති කියලා. ඉතින් ඒ වගේම අපේ ආරාධනය පිළි අරගෙන අපේ සෝටික්ගේ මියුලි සාරයා ලිටිල් ගර්ල්ගේ බර්ත්ඩේ පාටි එකට ආපු හැමෝටම thank you කරනවා. ඉතින් අද ඇත්තටම හරිම ලස්සන දවසක්. ඒ කියන්නේ හැම දවසක්ම ලස්සනයි කොහොමද සෝටික්ගේ. මොකද එයා අපේ ගෙදර අපේ පුංචි කැදල්ලට එකතු වෙලා අපේ මුළු ලෝකෙම එළිය කරා. ඉතින් අදත් හරිම ලස්සනයි. මම හිතනවා මේ හැම දෙයක්ම එයාට ලස්සන ලොකු මතකයක් වෙයි කියලා. එයා ලොකු වුණාම හරිම ලස්සන මතකයක් වෙයි. ඉතින් ඊට පස්සේ ඔන්න මමත් කැම ටිකක් කෑවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද සෝටික්ගේ බර්ත්ඩේ පාටි එක අපි හැමෝම එන්ජොයි කරේ. ඉතින් සෝටික්ගෙත් අන්තිමට මම එයාගේ පාටි ෆ්‍රොක් එක ගැලෙව්වා. ඉතින් පේනවනේ එයා යාළුවොත් එක්ක ශ්‍රී ලංකාවේ ඔයා හරිම හැපි එකේ ඉන්නේ. යාට යාළුවොත් හම්බෙලා පේනවනේ යාගේ සතුට. ඉතින් අද ඔන්න ඔය විදිහට තමයි පාටි එක අපේ ඉවර වුණේ. ඉතින් වීඩියෝ එක බලපු ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් පහලින් දාන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම සෝටික්ගේ ෆොටෝ ෂූට් එකේ වීඩියෝ එකත් මම ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්නම්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් සතුටින් ඉන්න. ගොඩක් ආදරේ.